ඉන්නවා අපි දැන් හුඟක් වීඩියෝ කරමු පළවෙනි වීඩියෝ එකේ තියෙනවා පින්වත්නි විහාරස්ථානයේ සැතපෙන පිළිම වහන්සේයි ඒ වගේම සමාධි පිළිම වහන්සේ ගැන දැන් ඒ වීඩියෝ එකෙන් පස්සේ මට හම්බෙලා තියෙනවා විහාරස්ථානයේ අභිනවයෙන් වැඩ කටයුතු කරගෙන යනවා අපේ තරුණ දරුවෝ විසින් තමයි මේ විහාරස්ථානයේ හැම දෙයකටම උදව් පදව් කරන්නේ ඒ තරුණ දරුවෝ විසින් වාගෙම මට දායකකාරකාදීන් බොහෝ පිරිසක් මේ විහාරස්ථානයේ ගොඩනැගීම සඳහා විශාල කටයුතු සඳහා අප උපස්ථාන කරනවා ඒ වාගෙම මේ විහාරස්ථානයේ අපි අභිනවයෙන් මේ විහාරස්ථානයේ අපේ ආවාස ගේ ඉදිරිපිට තියෙන බැම්ම මේ දවස්වල බැම්මේ වැඩ කටයුතු අපි කරමින් පවතිනවා අපිට දායකකාරකාදීන්ගේ ආධාර උපකාර මැද තමයි මේ කටයුතු කරන්නේ අද නම් තරුණ පිරිස ඇවිල්ලා නැහැ ටිකක් වෙහිබර කාල ගුණයක් තියෙන නිසා මේ ස්ථානේ ඒ වගේම පින්වත්නි හරි රමණීය භූමියක පිහිටා තියෙන ස්ථානයක් ඒ වගේම මේ ස්ථානේ මේ අපේ රජකාලේ ඉඳන් තියෙන පොකුණ මේ පොකුණේ ඉන්නවා පැරණිතම ඒ කියන්නේ නායක මාහිමිපාණන් වහන්සේ ඉන්න කාලේ ඉඳලම ඉන්න යාළුවෙක් අපි එයාට කියන්නේ යාළුවාගේ නම චූටි කියලා ඕන වෙලාවක කතා කරොත් මේ උඩට එනවා චූටි අයිනට ඉතින් මේ රමණීය භූමියක මේ තියෙන්නේ සෙන්දේ භාගෙට ඉර බහින වෙලාවට අපේ විහාරස්ථානයේ ගල මුදුනට ගියාම මේ රමණීය ප්‍රදේශෙම පේනවා. ඉතින් මං ලෝකවාසී හැම කෙනෙකුටම ආරාධනා කරනවා මගේ වීඩියෝ එක බලලා හැකියාවක් වශයෙන් මේ විහාරස්ථානයේ දියුණු කිරීම සඳහා හැම කෙනෙක්ම ඇවිදින්න මේ විහාරස්ථානයේ කොහොමද වැඩ කටයුතු වෙන්නේ කොහොමද මේ ඉදිරි වැඩ කටයුතු කරන්නේ මොනතරම් වටිනා ස්ථානයක්ද කියලා හැම කෙනෙක්ම මේ වීඩියෝ එක බලලා හැම කෙනෙක්ම පැමිණිලා මේ විහාරස්ථානේ බලලා සතුටින් ලෞතර බුදු පියාණන් වහන්සේ වන්දනාමාන කරගෙන සතුටු වෙලා තමන්ට නිවන් කරා යන්න මේ දොරටු විවර කරගන්න බොහොම අනර්ගණීය ස්ථානයක් කියලා හිතේ ධාරණය කරගෙන හැම කෙනෙකුටම මම ආරාධනා කරනවා